Your smile, yeah, it's lighting up the last mile. Like a promise in the sky, that love's gonna carry us high. When your lips curve just right, they turn my gray skies bright. I see forever. සුබ උදෑසනක් කියලා හැමෝම පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි පොඩි ගමනක් යන්නේ ලෙස්ටර්ෂයර් වල තියෙන ලස්සන පොඩි පාර්ක්යක් බලන්න. හරි ප්‍රසිද්ධ පාර්ක්යක්. ඒකට යන්න කලින් ඉතින් අපි මොන හරි කණ්ඩ හදාගෙන යන්න කියලා බැලුවේ. ඉතින් අපි නම් කරන්න කැමති සුපර් මාකට් එකේ තියෙන පේස්ට්‍රි ෂීට් එක. ඒ ෂීට් එක අරගෙන ඒකට මික්ස් එක අපේ ගෙදර ඉඳන් හදාගෙන ඊට පස්සේ ඒකෙන් පේස්ට්‍රි ටිකක් හදාගන්න එක තමයි අපි කරන්න කැමතිම වැඩේ. හරි ලේසි වැඩක්. ඉතින් මේක අපි යන ඕනි තරම් කරන්න ප්‍රිෆර් කරනවා ඇත්තටම. අපි දෙන්න හිතුවා පේස්ට්‍රිකට අමතරව ටූන සෑන්ඩ්විච් ටිකුත් හදාගත්තොත් හොඳයි කියලා. ඉතින් අපි දෙන්න මෙන්න මේ විදිහට ඉක්මනට දාඩි පිටියේ ටූන සෑන්ඩ්විච් ටිකුත් හදාගත්තා. ඊට පස්සේ අපි දෙන්න හදාගත්ත කෑම ටිකත් පැක් කරගෙන අපි දෙන්නත් ඉක්මනට ලෑස්ති වුණා. මේන් ඉතින් අපි දෙන්න. දැන් යන්නේ. දැන් ඉතින් අපි ගමන එකක් තියෙනවා. යමු නේද? අපි දැන් යන්නේ පැයයි විනාඩි 30ක් විතර දුර ගමනක්. අපි අරගම සේල්ස්බරි එකෙන් පෙට්‍රල් හොරමු. දැන් කසුන් ගියා අපේ වාහනේට තෙල් ගහන්න. යා තෙල් ගහන්න නම් ඉතින් මං ඇතුලේ ඉන්නවා. දැන් ඔන්නේ අපේ කරලා එළියට එනවා. ඊට පස්සේ තින් අපි දෙන්නගේ අපේ ගමන යන්න තමයි තියන්නේ. දැන් ඉතින් මේ ගමන යන තීරණය කරේ ඇත්තටම බ්‍රහස්පතින්ද අපි හිතුවෙත් නෑ මේ වගේ තැනකට යයි කියලා. අපි වෙන ප්ලෑන්ස් වගේක් තිබ්බේ. ඒ වුණාට ඉරේෂ තමයි දැක්කේ මේ තැන TikTok එකකින්. ඊට පස්සේ ඉතින් අපි තීරණය කළා ටක් ගාලා අපි හිටියන් කියලා. මේ වගේ ඉතින් ලස්සන පාරවල් පාස් කරගෙන අපේ අදාළ පාක් එකට ආවා. ඉතින් අපි පැයකමාරක විතර ගමනකින් පස්සේ තමයි මේ තැනට අපි ආවේ. අපි මුලින්ම අපේ පාකින් ටිකට් එකත් අරගෙන අපි වාහනේ පාක් කරා. ඉතින් මේ තියෙන්නේ පාක් එකේ අපිට ඉස්සරහට පේන view එක. අපි දැන් ඇවිල්ලානේ ඉන්නේ. දැන් ඇවිල්ලා ඉන්නේ දැන් පාක් එකට ඇතුළේ. Beacon Country Park ද නම් මොකද්ද? ඔව් Beacon Hill Country Park. ඔව් Beacon Hill County. County ද? ඔව් Beacon Hill County Park. ඇත්තටම කසුන් හිතුව එක කවුන්ටි පාක් කියලා. නමුත් ඒක ඇත්තටම කන්ට්‍රි පාක්. එන්න කලින් ගෙවන්න තියෙනවා. එන්න කලින්ද පේ කරා? ඔව් යන්න කලින් යන්න කලින් පේ කරලා යන්න තියෙනවා. හරි. මැප් එකක් හොගමුකෝ ගිහින්. හරි. හරිනේ prices. මෙතනින් තමයි පේ කරන්න තියෙන්නේ. අපි ඉන්නේ you are here. ෆාම් එකට අපිට ඊට පස්සේ පල්ලෙහා පාර්ක් ටොයිලට් එකක් තියෙනවා, උඩ පාර්ක් එකක් තියෙනවා. මෙතන පාර්ක්ස් දෙකක් තියෙනවා. lower hill park එකයි upper hill park එකයි කියලා. ඒ දෙකම හොඳයි. දෙකේම ගොඩක් ඉඩ තියෙනවා. දෙකටම පේ කරන්න ඕනේ. එහෙම වෙනසක් නෑ ඉතින් කිසිම. හැබැයි ඉතින් හරිම calm. හරිම ලස්සනයි. ආපු ගමන් ලස්සන ලම්බජැක් කෙනෙක්ගේ පින්තූරයක් තියෙනවා. මේ ඔව් පාර දෙක තුනකටම කැඩෙන එක රූට්ස් තියෙනවා. මේ පැත්තට මම හිතන්නේ උඩට යන්න තියෙන්නේ දුවන කට්ටියට එහෙම නිකන් ට්‍රේල් එකක් වගේ. මේ පැත්තේ තියෙන සාමාන්‍ය කට්ටියට ළමයිත් එක්ක බයිසිකල් පදින්න වගේ මම හිතන්නේ. ඔව් මේ තියෙන yellow trail තමයි මේ trail එකේ නම. ස්ටාර්ට් එකේ තමයි අපි හිටියේ දැන්. මේ පාරෙන් තමයි සමිට් එකට යන්න තියෙන්නේ. මේ පාරෙන් තමයි පීක් එකට ගිහිල්ලා 360 view එකක් බලා ගන්න පුළුවන්. ලස්සන තැනක් කියලා තමයි අපි දැක්කේ. දැන් ගිහින් බලමු ඉතින් කොහොමද. ලස්සනට ඇති ඇත්තටම. ලස්සනයි. ඔව්. පරිසරය හරිම ලස්සනයි. පරිසරය නම් හරිම ලස්සනයි. මට මහන්සියනේ. දැනටම අර කාර් පාක් එක අපේ වාහනේ තාම පේනවා. මම මේ පාක් එකට යන්නේ Highland House ලා බලන්න.
හයිලන්ඩ් ඕනේ හයිලන්ඩ් කවුස්ලා ඉන්නවා කිව්වනේ ෆොටෝස් ඔව් ඉන්දි අද ඉන්දි කොහොම අද එච්චර රසි නෑනේ එතකොට ආය අපි දැක්කන ලාමස්ලා ඉන්නවා කියලානේ ඔව් බලමු ඇත්තටම ඉන්දිද නැද්ද කියලා ඇත්තටම මට මේ පාක් එකට එන්න ආස හිතුනේ හයිලන්ඩ් කවුස්ලා සහ ළමාස්ලා මම TikTok වීඩියෝ එකකින් දැක්ක මේ පාක් එකේ ඉන්නවා කියලා. ඉතින් අපි දැන් හයිලන්ඩ් කවුස්ලා ළඟටම ගියා. ඒත් අපිට ළමාස්ලා ළඟට නම් යන්න බැරි වුණා. මොකද ඒගොල්ලෝ හිටියේ අපි බලන තැන ඉඳන් ගොඩක් ඈතට වෙන්න. ඉතින් අපි දෙන්න ඈත ඉඳන් ඒගොල්ලෝ බැලුවා අපිට ඒගොල්ලෝ නම් ඉතින් වීඩියෝ කරන්න බැරි වුණා. දැන් මම හිතන්නේ හිමින් සමිට් එකට ලඟ වෙනවා. එන්න කන්දක් වැඩිනවා පාරේ. පොඩි දුරක් ඇවිල්ලා තියෙන දේ යන්නම් අපි. ඔව්. 10ට වැඩිනේ. විනාඩි 15ක් විතර ඇවිල්ලා දැන්. ඔව්. ලොකු දුරක් ආවේ නෑ විනාඩි 15ක් විතර ඇවිත් අපි. ගොඩක් කට්ටියක් ඉන්නවනේ. ගොඩක් කට්ටිය උඩට යනවා පල්ලෙහාට යනවා අපි පහු කරන් යනවා. ඔව්. බලන්න ලස්සනනේ. අපිත් මං හිතන්නේ එන්න සමිට් එකට ලඟ වෙනවා ඒක තමයි. මේ වගේ views ඉන්නේ. ඈත power plant එකක් තියෙනවා පේනවද දන්නේ නැහැ. ඔය හරි වෙන power plant එකක් තියෙනවා constructions වගේක් යනවා. අයක්කම ගෙවල් තියෙන්නේ. පේන තෙක් මානේ. දැන් නම් සමිට් එකටම ඇවිල්ලා තියෙන්නේ. එතන මොකක් හරි තව වුඩන් ස්ටැචු එකක් තියෙනවා බලමු මොකද්ද කියලා. යාළුවෙක් කෙනා පිටිපස්සේ ඔහොම ඉතින් අපි දෙන්න සමිට් එකට ලඟ වෙනකොට අපේ ඈතින් දැක්කා හයිලන්ඩ් කවුස්ලාත් ඒ ළඟම ඉන්නවා. ඉතින් ඒ වෙලේ නම් අපිට චූටි සතුටක් දැනුණා නැත්තම් කියනවා නම්. මොකද මම ආවේ හයිලන්ඩ් කවුස්ලා බලන්නනේ. අපි සමිට් එක උඩටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් හොඳට ඉර පායලා තියෙනවා. ඒ වගේම හොඳට හුලඟක් තියෙනවා. ඇත්තටම ලස්සන පරිසරයක්. ඈතින් එක ෆීල්ස් පේනවා. ඒ වගේම තමයි අපිට හයිලන්ඩ් කවුස්ලත් ඈතින් බලා ගන්න පුළුවන්. මේ 360 view එක අපිට අපර් කාර් පාක් එකකින් එන කෙනෙක්ට විනාඩි 5ක් වගේ ඇතුළත බලා ගන්න පුළුවන්. ඒත් අපි ආවේ ලෝවර් කාර් පාක් එකකින් හින්දා අපිට මේ තැනට එන්න විනාඩි 30ක් විතර ගියා. පේනවනේ අර ඇති කසුන් ඉඳගෙනත් ඉන්නවා. අපි දැන් යාළඟට යමු. ඔයා මොකද්ද කරන්න ලෑස්ති වෙන්නේ? කමක් නැහැ ඉතින් නේ අපි කාටවත් ඩිස්ටර්බ් කරන්නේ නැහැනේ පොඩි සවුන්ඩ් එකක් විතරනේ ඔක එන්නේ ඉතින්. අපි බලමු ඊට පස්සේ ඩ්‍රෝන් ෂොට්ස් මොනවා එන්නේ කියලා අපි ඒවත් එකත් වීඩියෝ එකකට ඇටච් කරන්නම්. බලමු. හරි අපි දැන් යන් සමිට් එකට කලින් අපි සමිට් එකට යන්නදී ගොඩක් කට්ටිය හිටියා. පල්ලෙහාට බලන්න නේද? පල්ලෙහාට බලන්න. මෙතන පුළුවන් දැන් අපි මෙතන යන් එනවා. මේ කාලෙකුනේ හොඳයි අවුල් තියනට වඩා මහන්සි යන්න තියන්ද කලවුඩ්ස් එච්චරත් නැහැ මිස්ට් එක එච්චරත් නැහැ හින්දා ගොඩක් දුරක් පේනවා ඔන්න එහෙනම් අපි බීකන් කවුන්ටි පාක් එකේ සමිට් එකටම ආවා මේ තියෙන ඉතින් අපි දෙන්න ගත්ත ලස්සන වීඩියෝස් ටිකක් බලන්නු ඉතින් මේ ටික ලස්සනයිද කියලා ඇත්තටම ගස් කොළන් වලින්
මට උණු පරිසරයක් දකින්නකොට මම නම් වෙනම ලෝකයකට අරන් යනවා වගේ මං හිතනවා ඔයාලත් එහෙම ඇති කියලා. මොකද අපි හැමෝම පරිසරයට ආදරේනේ. බලන්නකෝ එහෙනම් මේ ලස්සන වීඩියෝස් ටික ඔයාලත්. දැන් ඉතින් අපි දෙන්න සමිට් එකේ ඉඳන් හෙමෙන් පල්ලෙහාට බෑලා හයිලන්ඩ් කවුස්ලා බලන්න තමයි මේ යන්නේ. අපරාධයි. දැන් කරන්න දැන්නේ. බලමු මේ හරි කැෆේ එකක් ඇද සමහරවිට මොනවද කරනවා. වෙනම මං හිතන්න තියෙන කැෆේ එකක්. මේ පාක් එකයි ටොයිලට්ස් උයි තමයි එකලා. අයි බලමු යාළුවෙක් බලන්න යන්නේ. හරි ඉන්නේ නඩලට. බලමු ළඟට යන්න පුළුවන් වේද කියලා යාගේ. ඕනේ මේ තියෙන්නේ අප කාර් පාක් එක. ලෝ කාර් පාක් එකේ වගේමයි ගොඩක් පාකින් ස්පේසස් තියෙන. ඒ වගේම ටොයිලට්ස් පහසුකම් තියෙනවා. මං හිතන්නේ කැෆේ එකක් නම් නෑ මෙතන. පේන විදිහට. යන්න තියෙන වෙනම. මම දැක්කා මේ බෝඩ්ස් වල ගාලා. කැෆේ එක අර පල්ලෙහා තිබ්බේ. ඒක එතනට එන්න ඕනේ. බලන්නකෝ මෙයාගේ ලස්සන. ගහටම වැඩේ දෙනවා. ලස්සනනේ? ලස්සනනේ? මෙයා ළඟටම ඇවිල්ලා දැන් නම්. හයිලන්ඩ් කවුල කියන්නේ ස්කොට්ලන්තයට ආවේනික වෙච්ච හරිම ලස්සන ගව් විශේෂයක්. එයාලට වල පේනවනේ ටික රෝම තියෙනවා. ඒකට තියෙන හේතුව තමයි ගොඩක් සීතල දරා ගන්න. ඒ වගේම තමයි මේ හැමෝටම ලොකු අන්තට්ටුවක් තියෙනවා. බැලු බැලමට දරුණු වගේ පෙනුනට මේ කට්ටිය හරිම කාරුණික හරිම මිත්‍රශීලී කියලා තමයි කියන්නේ නම් ඉතින්. ඇතුලෙන් යන් බලන්නකො ලස්සනනේ. කොහේ යනවත් දන්නේ නැහැ. ඒක අපි යන් පාරක් හම්බෙල කන්නේ. පාරේ ඉන්න මිනිස්සු. මන්ද මේ පාර කොහෙද යන්නේ? අපි යන් පල්ලෙහාට යන්නේ. පල්ලෙහා කාපාක් එකටයි කොහොම හරි නේ. ඔව් ඊට කලින් අපිට බලන්න තැනක් තියෙනවානේ. ඔව් ලැම්ප්‍රින්ට් එක මං හිතන්නේ අර. බිමට ලී දාලා දාලා හදලා තියෙනවා. ඔව් මං ඒ වගේ ලංකාවෙත් ඒ වගේ මං ඒ කියන්නේ ලංකාවේ බැත්ත ගාන වෙඩ්ලන් පාක් එක ගැන. මොකද මං ඒක තමයි වීඩියෝස් වල දැකලා තියෙන්නේ. හිතන්නේ වුඩ් වර්ක් කරන තැනක් හම්බුණා මෙතන. වුඩ් වර්ක් කරන තැනක් තමයි මේක අනිවාර්යයෙන්. ඔන්න තියෙනවා මාක් කරලා කොටේක ඔන්නෝකින් තමයි සත්තුන් කපන්නේ. මෙතන මං හිතන්නේ හරකෙක්ද මාක් කරලා තියෙන්නේ. නෑ ඩිය කෙනෙක් නේ. ඩියද? ඩිය කෙනෙක් වගේ පොඩි සතෙක් නේ. නෝදව කවන්න තව අර හිත තව දෙක තුනක් තියෙනවා කැමරාවට නම් පේන්නේ නැති වෙයි. ඔව්. එතනම තමයි ඒවා හදන්නේ ඔක්කොම ස්කල්ප්චර්ස්. අපි දැන් ලෝ කාර් පාක් එකට ආයෙත් ආවා. අපේ අපි කාර් පාක් කරේ මෙතන. මෙතන තමයි තියෙන්නේ ලැබ්රින්ත් එකට එන්ට්‍රන්ස් එක. මම පෙන්නන්න. ඔන්න එතන තමයි තියෙන ලැබ්රින්ත් එකට එන්ට්‍රන්ස් එක.
ඇත්තට මල් නැහැ. මල් නැහැ බෑ ලස්සනයි. වැටිලා. වා. මේක ඩ්‍රෝන් එකක් යවන්න බෑ. මේක ඇතුලේ යවන්න බෑ. කපලා වගේ ගස්. මොකක්ද ලස්සන පොඩි වුඩ් ආර්ට් එකක් තියෙනවා. වුඩ් ස්කල්ප්චර් එකක්. එතන පොඩි බ්‍රිජ් කැලක් වගේනේ පොඩ්ඩක් බලමු මොන වගේද කියලා. එහෙම දාන්න සේ මොකද මේ උස්සපු නිසාද? පොඩ්ඩක් උසින්දනේ. යා හොරෙන් බලනවා. කනුව පිටිපස්සේ දැන් හොරෙන් බලනවා වගේ. ලස්සනයි. පාලව දුන්නත් ලස්සනයි. ලස්සනයිනේ. අපි නිකන් දැන් උඩක වගේනේ ඉන්නේ. ඔව්. එතන. පොඩි උඩක්. මම හිතන්නේ මෙතන ලස්සනම තියෙන නැත්නම් අනිවාර්යෙන් ස්ප්‍රින්ග් කාලේට තමයි. ඉතින් මං හිතන්නේ මේක මම වීඩියෝස් වල දැක්කේ නම් නිකන් දම් පාට වගේ දම්මෝ රෝස පාට වගේ මල් තියෙනවා. දම් පාට වෙන්නේ නැති මේක. ලේන්නු දෙන්නෙක් ඉන්නේ විදිහ. හරි ලස්සනයි. හිතා ගන්නවද? ඔව් හිතුවේවත් නෑ එතන එහෙම එකක් තියෙයි කියලා. මට මේ ලැබ්රින්ත් එක වටේට මේ වගේ ගොඩාක් වුඩ් ස්කල්ප්චර්ස් තියලා තියෙනවා. අපිට දැන් දෙකක් තුනක් විතර හම්බුණා. අපිට මිස් වෙන්නත් ඇති. තව දෙක තුනක්. මං හිතන්නේ ඇති තරම් කෑම නම් ගෙනාවා අපිනේ. කෑම ගොඩක් ගෙනාවා. ඔව් මේ වම් පැත්තෙන් යා වටේ. අපි දැන් බෙන්ච් එකක් හොයාගෙන යන්නේ අපි ගෙනාව කෑම ටික. ඉතින් අපි දෙන්නගේ පුරුද්දක් තමයි අපි කොහේ හරි යනවා නම් අපි දෙන්න ගෙදරම කෑම හදාගෙන යන්නේ නේද? ඔව් මේ පැත්තෙන් යන්න පුළුවන්. මේ පැත්තෙන්. ඒක අපි දෙන්නගේ පුරුද්දක් කියලා. ඔව්. මම අපි එකපාරක් හරි දෙපාරක් හරි එහෙම කෑම හදන් ගියා. කොහේ හරි යද්දී. ඊට පස්සේ තේරුණේ ඒක මාර කන්වීනියන්ට් කියලා. මොකද අපි යන හැමතැනම කණ්ඩ මුකුත් නැහැ. එහෙම නැත්තම් කන තැන බිසි. ඒක ගොඩක් වෙලා තියෙනවානේ අපිට. මොකද ගොඩක් කට්ටිය මෙහි ඒ තියෙන කැෆේ එකෙන් හෝ මොකෙන් හරි තමයි කෑම කන්න බලන් ඉන්නේ. ඒ හින්දා හැම මාර්කෙමන්ට් බිසි වෙනවා. මාර්කෙමන්ට් බිසි වෙනවා. මම දැන් අපි ගෙනාව කැම ටික ගොඩක් අපේ බෙන්ච් එකේ ටේබල් එකේ ඇරේන්ජ් කරගත්තා. අපි බලමු මොනවද උදේ හැදුවේ කියලා සහ මොනවද ගෙනාව කැම කියලා. එග් සෑන්ඩ්විච් හැදුවා. ඒ වගේම තමයි පේස්ට්‍රීස් හැදුවා. පේස්ට්‍රීස් ඇතුළට මම අලයි සැමන් දාලා එහෙම පේස්ට්‍රීස් වගේක් හැදුවා. ඒ වගේම පීට්සා වගේක් තිබ්බා. ඒකෙන් පීට්සා කෑල්ල දෙකකුත් ගෙනාවා. කේක් වගේක් තිබුණා. ඒ කේකුත් ගෙනාවා. ආය බිස්කට් එකක් විදිහට රයිස් ක්‍රැකර්ස් ගෙනාවා. ආය ඩ්‍රින්ක් එක තියෙනවා මැංගෝ ඩ්‍රින්ක් එකක්. එතකොට තව චොක්ලට්ස් වගේක් බෑග් එකේ තියෙනවා. ඕවා තමයි අපි කෑම එක වෙන්නේ මේ වෙලේ. මං හිතන්නේ මේ ඔක්කොම අපි දෙන්නට කන්න පුළුවන් ඒ කියලා. හැබැයි අපි දෙන්න පුළුවන් ගන්න කනවා. අපි බලමු. අපි දැන් ගෙදර යන්න හදන්නේ නේද? අපි පැය 3:00ක් විතර මෙතන හිටියා. පාකින් වලට මම හිතන්නේ 550 විතර ගියා. ඒක මම රීසනබල් ගානක් ඒක. ලොකු පාක්යක්. මම හිතන්නේ ෆැමිලිස් විතර පැය 6-7 මම හිතන්නේ ගියනවා ඇති. කට්ටෙත් එක්ක ආවම. ඔව් පැය ඒ වුණාට 3+ වුණත් ඔක්කොටම පවුන් 5:00යි ගෙවන්න ඕනේ. ඔව්. අවස් 3:00ට වෙන්නම් පවුන් 5:00ක්ම ගෙවන්න ඕන. ඉතින් අපි දැන් ගෙදර යමු නේද? හරිස්සමි. ඔව්. බයි. ඉතින් මෙහෙම තමයි අපි අපේ දවස අද නිමා කරේ. අපිත් එක්ක අපේ දවස බෙදා ගන්න සහභාගී වුණු හැමෝටම බොහොම ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. බයි. බයි.